ඉතින් කොහොමද පුංචි ඔයාලා හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඔන්න මම අදත් ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. ඉතින් මේ කතාවේ නම තමයි කම්මැලි කෝකියා. ඔන්න පුංචි පුතේ දුවේ එකමත් එක කාලෙක එක රටක එක නගරයක හැමෝම දන්න ප්‍රසිද්ධ අවන්හලක් තිබුණා. මේ අවන්හලේ කෑම හරිම රසවත්. ඉතින් මේ අවන්හලේ කෑම රසවත් වෙන්න බලපාපු ප්‍රධානම හේතුව තමයි ඒ අවන්හලේ හිටිය ප්‍රධාන කෝකියා. ඉතින් මේ කෝකියාගේ රසවත් කෑම නිසා දවසින් දවස ලෝකය පුරාම මේ අවන්හල ප්‍රසිද්ධ වුණා. මේ අවන්හල දවසින් දවස ප්‍රසිද්ධ වෙන නිසා මේ අවන්හලේ හිමිකාරයාට හරිම සතුටුයි. ඉතින් මෙයා හිතුවා අර ප්‍රධාන කෝකියාගේ පඩිය තවත් වැඩි කරලා ඔහුව තවත් ඇගයීමට ලක් කරන්න. ඉතින් ඒ වෙනුවෙන් අර අවන්හල් හිමිකාරයා මේ කෝකියාට තෑගි බෝග දීලා ලස්සන නිවසක් හදලා දීලා ඔහුව තවත් ඇගයීමට ලක් කළා. ඉතින් මේ දේවල් මේ විදිහට වෙනකොට ටික දවසක් ගිහිල්ලා අර කෝකියාට එයා ගැන වෙනම හැඟීමක් දැනුණා. එයාට දැනුනේ ඒ අවන්හලේ හිමිකාරයා එයා කියලා. ඉතින් මේ නිසා මේ කෝකියා වැඩ කරන කාලෙදී ටිකක් වෙලා නිදාගන්න පුරුදු වුණා. ඔහොම ටික දවසක් යනකොට නිදාගන්න පුරුදු වුණ අර කෝකියා ටික කම්මැලි වෙන්න පටන් ගත්තා. ඉතින් මේ හින්දා මේ අවන්හලේ කෑම කලින් විදිහට ඒ රසට නිර්මාණය වුණේ නැහැ. ඒ නිසා මේ අවන්හලට දිනෙන් දින එන පාරිභෝගික පිරිස ටික අඩු වෙලා ගියා. ඉතින් වෙනදා වගේ මේ අවන්හලට මිනිස්සු එන්නේ නැති නිසා ඒ අවන්හලේ හිමිකාරයා මේ ගැන හොයලා බලන්න හිතුවා. ඉතින් මේ හිමිකාරයා ඒ ගැන හොයලා බලනකොට එයාට දැනගන්න ලැබුණා අර කෝකියාගේ කම්මැලිකම නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ අවන්හලේ හිමිකාරයා අර කෝකියාට අවවාද කළා. මේ අවවාද ඒ කෝකියාට දරා ගන්න බැරි වුණා. මොකද එයා මේ වෙනකොට ගොඩාක් හිස උදුම්ම ගත්ත පුද්ගලයෙක් බවට පත් වෙලා හිටියේ. ඉතින් මෙයා තීරණය කරා අවන්හල් හිමිකාරයා කියන දේ ගණන් ගන්න නැතුව ඉන්න. ඔහොම ටික කාලයක් යනකොට මේ අවන්හල මිනිස්සු එන්නේ යන්නේ නැති හිස් තැනක් බවට පත් වුණා. ඉතින් අර අවන්හල් හිමිකාරයාට හරිම දුකයි. එයා තීරණය කරා හිත හදාගෙන අර කෝකියාව ඒ ආපන ශාලාවෙන් ඉවත් කරලා දාන්න. ඉතින් කොහොම හරි අන්තිමේදී අර කෝකියට ඒ ආපන ශාලාවෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. එයාට ආය කිසිම ආයතනයක සේවය කරන්න බැරි වෙන්න අර ආපන ශාලාවේ හිමිකාරයා කටයුතු සිද්ධ කළා. ඉතින් පුංචි ඔයාලා දැක්ක නේද? අර කෝකියාගේ කම්මැලිකම නිසා එයා හොඳින් කරගෙන ආපු රස්සාවත් එයාට නැති වුණා. ඒ වගේම එයාට ලැබුණු ගෞරවය ඒ හැමදේම එයා විහිං නැති කරගත්තා. ඉතින් ඔය වගේ කම්මැලි වුණොත් අවංක නැති වුණොත් පුංචි ඔයාලටත් වෙන්නේ ඔය දේම තමයි. ඉතින් ඒ දේ හිතට අරගෙන හොඳ ළමයි වගේ කම්මැලි නැතුව වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් පුංචි ඔයාලට සුබ දවසක්. ආයෙත් දවසක මේ වගේ ලස්සන කතාවකින් මුණ ගැහෙමු.